Adana harini elawannata Adana harini elawannata Adana harini elawannata Adana harini elawannata අපි ආවා දලවත්තට දරුවෝ නොකා දැන් බලයක් දරුවෝ ගියාපිය මේවට උත්තර දෙන්න ගියාපිය බැරි නම් බැහැලා යන්න ගියාපිය බැරි නම් බැහැලා යන්න ගියාපිය අපත් සමග එකතු වෙන්න අපත් සමග එකතු වෙන්න අපත් සමග එකතු වෙන්න අපත් සමග එකතු බොලේ උනරුදේ මෙන්න බොලේ උනරුදේ මෙන්න බොලේ උනරුදේ පඩිය බා දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානය හැටියට අපි පාර්ශව ගණනාවක් එකට ඒකාබද්ධ වෙලා ආරම්භ කරපු අඛණ්ඩ සත්‍යග්‍රහය අද දෙවැනි දිනට ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. ඉතාම සාර්ථකව මේ රටේ දැවැන්ත මහජන උද්‍යෝගයක් නිර්මාණය කරමින් වර්තමාන ආණ්ඩුවේ මේ අත්නෝමතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට එරෙහිව සමාජය තුළ පිට කරන්න විදියක් නැතුව තියාගෙන හිටපු මහා විරෝධය අද ඇබ ගැලවිලා එළියට එන්න පටන් අරන් තියෙනවා. මේ අඛණ්ඩ සත්‍යග්‍රහයට සමගාමීව අද ගම් දනව්වල දිවා රාත්‍රී මේ රටේ පොදු ජනතාව අධ්‍යාපන ඇමතිනියට ඉල්ලාස් වෙන්න කියලා බල කරන්නත් ඒ වගේම මේ සදාචාර විරෝධී අවිචාරවත් මේ රට අවලන් රටක් බවට පත් කරන්න අපේ දරුවන්ට නිදහස් අධ්‍යාපනයේ තියෙන අයිතිය අහිමි කරන්න මේ රටේ ඇති හැකි අයට විතරක් අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න අවස්ථාව හදලා දෙන්න ගෙනෙමින් තිබෙන මේ කමකට නැති ප්‍රතිසංස්කරණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහිව අද මහ ජනතාව ගම්දනව් මට්ටමින් ක්‍රියාමාර්ග තෝරන මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව හිතනවා නම් අපේ මේ සාමකාමී නිරායුධ මහජන විරෝධය නොතකා හැරලා ගමනක් යන්න පුළුවන් කියලා හිතනවා නම් ඒකෙම නෙවෙයි කියලා අපි ඔප්පු කරනවා. මේ ආණ්ඩුවට විරුද්ධව මේ ආණ්ඩුවේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට විරුද්ධව ගොඩනැගිච්ච පළවෙනි මූල කඳවුර මෙතන. ඒ නිසා අපි මේ රටේ සියලු පොදු ජනතාවගෙන් ඉල්ලනවා පක්ෂ පාට ආගම් ජාති කුල මල ભેදයකින් තොරව මේ සටන ඔබේ දුවදරුවා වෙනුවෙන් දියත් වෙන සටනක්. ඒ නිසා මේ සටන සමග ඔබට හැකි සෑම ආකාරයකින්ම එක් වෙන්න අත්වල බඳ ගන්න. මේ සටන ජයග්‍රහණය දක්වාම පෙරට ගෙන යාම වෙනුවෙන් අපි අදිෂ්ඨානශීලීව උපරිම උමනාවෙන් කැප වෙනවා කියන එක මේ අවස්ථාවේදී අවධාරණය කරනවා. ඔබ දන්නවා අද දෙවන දවසට ඇවිල්ලා තින්නේ අපේ මේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉස්සරහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධව අපි කරගෙන යන සත්‍යග්‍රහය දෙවන දවසට අපි ඇවිල්ලා තිනවා. ඉතාම සාර්ථකව මේ කටයුත්තේ අපි නියැල් වෙන විශාල සහයෝගයක් අපිට රට වටෙන්ම ලැබිලා තියෙනවා. ඒ වගේම අපිට පේනවා මේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරියට පමණක් නෙමෙයි රටේ අනිකුත් ප්‍රදේශවලින් මේ රජය පිළිබඳ ඒ රජයට ඇති අකමැත්ත ජනතාව හරහා ප්‍රකාශ වෙමින් තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ රජයට කියන්න කැමති, පාලනාධිකාරියට කියන්න කැමති මේක ලේසි වෙන්නේ නැහැ. අපේ මේ පරමාර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීම, අනිත් එක අධ්‍යාපන ඇමතිනිය. ඇයි මේ තන්ත්‍ර සුදුසු නැහැ කියන මතය අපි ඉන්නවා. ඇයි ඉල්ලාස් වීම මේ තන්ත්‍රෙන් ඒ පරමාර්ථ දෙක මුදුන්පත් කරන එක සම්පූර්ණ තුරු අපි මේ සටන අතාරින්නේ නැහැ කියන පරිදි මේ මොහොතේ මම දෙන්න කැමතියි. මේ රටේ අනාගතය විනාශ කරන තැනට අධ්‍යාපන අමාත්‍යවරිය ඇතුළු රජය කටයුතු කරමින් සිටිනවා අපි කාටත් පේනවා. විශේෂයෙන්ම රටක අනාගතය තීරණය කරන දරුවෝ ඒ දරුවන්ගේ අනාගතය විනාශ කරනවා කියන්නේ රටේ අනාගතය විනාශ වෙනවා කියන කාරණා. අපි හැමෝම දන්නවා අපේ අධ්‍යාපන ක්‍රමයේ යම් අඩුපාඩු තියෙන පුළුවන්. හැබැයි මේ අධ්‍යාපන ක්‍රමයෙන් තමයි නාසා ආයතන දක්වා වැඩ කරන්න උත්සාහ හදලා තියෙන්නේ. මේ රටේ ආචාර්යවරු ඉන්න තියෙන මේ අධ්‍යාපන ක්‍රම. මේකේ යම් කාලට අවශ්‍ය විදිහට යම් සංශෝධන හැකි. හැබැයි මේ ආකාරයෙන් බහූත විනාශකාරී දරුවන්ගේ අනාගතය විනාශ කරන අධ්‍යාපනයක් අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ආණ්ඩුවට ඡන්ද දුන්න ජනතාව එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ක්‍රමවේදයට විරුද්ධව මේ වැඩපිළිවෙලට විරුද්ධව සමස්ත ශ්‍රී ලාංකික ජනතාව එක්ක අපි හැමෝම හිට ගන්න ඕන. ඉතින් විමල් විරෝචන මහත්මයා මේ කාර්යයට නායකත්වයේ දීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි විශ්වාස කරන මේ රටේ සියලු ජනතාවගේ ආශිර්වාද මේ වැඩපිළිවෙලට තියෙනවා. මොකද මේ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ පක්ෂපාත ભેදයෙන් තොරව මේ රටේ අනාගතය නිවැරදි දිශාවට යොමු කිරීම. මේ ආණ්ඩුව කියන දේ නෙමෙයි කරන්නේ. කරන දේ නෙමෙයි කියන්නේ.
දිගින් දිගටම පට්ටපල් බොරු වරුසාවක් වපුරලා රටේ ජනතාව අන්දලා බලයට ඇවිල්ලා අවසානයේ අද වෙනකොට මේ රටේ අනාගතය විනාශ කිරීමේ තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් අගමැතිතුමිය විවිධ දේ මහානායක හාමුදුරන්ට ගිහිල්ලා කරුණු කියලා පැහැදිලි කරන්න උත්සාහ කරත් ඒ තුලත් ඇතුනේ බොරු කාරණා පැහැදිලි කිරීමක් කියන එක තවරුයි. ඒ නිසා එතුමියට වෙන මොන තනතුර දරුවත් මේ අධ්‍යාපන අමාත්‍ය දුරේ දාන්න බර වැඩි හැකියාවක් නැහැ කියන එක පැහැදිලි. ඒ නිසා එතුමිය මේ තනතුරින් ඉවත් වෙලා රටට ගැළපෙන අධ්‍යාපන අමාත්‍යවරයෙක් ලැබිය යුතුයි කියන විශ්වාසය අපි ඉන්නවා. ඒ නිසා මේ ප්‍රතිසංස්කරණය తాවකාලිකව හෝ කල් දාලා මේක නිවැරදි දිශාවට යොමු කරලා අනිත් මේක සියලු දෙනා සමග සාකච්ඡා කරලා කළ යුතු දෙයක්. මේක මේක පක්ෂයක ඕන කමට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඕනෑම පක්ෂයක් බලයට එනකොට යම් යම් ප්‍රතිපත්ති වැඩ පිළිවෙල තියෙනවා. හැබැයි ඒවා රටේ ජනතාවට ගැළපෙන පොදු දේවල් විදියට ගේන්න ඕනේ. ඉතින් ඒ සඳහා එකඟතාවන් හදා ගන්න ඕනේ. එකඟතාවල හදාගෙන තමයි එම වැඩ පිළිවෙල ගේන්න ඕනේ. ඉතින් මේක මේ UP එකේ හරි මාලිමාවේ හරි ඕන කමට ගෙනල්ලා ඊගව ආණ්ඩුවක වෙනස් කරොත් මොකද්ද දරුවෝ අනාථ වෙලා නතර වෙනවා. ඒ නිසා රට ඉස්සරහට යන්න නම් පොදු ප්‍රතිපත්ති පිළිවෙලක් එක මේ ප්‍රතිසංස්කරණ ගේන්න ඕන කල් යල් අරගෙන කියලා කාරණාව අපි පැහැදිලි කරන නිසා තමයි තුමිය මේ කාරණාවෙන් ඉවත් වෙලා අධ්‍යාපන අමාත්‍යාංශ බාර දෙන්න වෙන කෙනෙකුට ඒ වගේම මේ ප්‍රතිසංස්කරණ වහම අකුල ගන්න කියලා අපි බල කරනවා. ඒ සඳහා කැපවෙච්ච විමල් වංශ හිටපු අමතුමාට අපේ ස්තුතිය පිරිනමනවා.